නැත්නම් පාත්‍රේ මෙහෙම අතේ තියාගෙන ඒක පිළිවෙලට වහගෙන සංසුන් ගමනින් එනවා. ඒ එනකොට ඔබ දකිනවා පින්ඩපාතේ වඩිනවා. අක්කා මෙහෙන්නකෝ ආම් බලන්න අපේ පන්සලේ ගණේ වාගේද අපේ පන්සලේ ගණේ වාගේද ආම් බලන්නකෝ හාමුදුරුවෝ අප්පා පෙරලි වැන්ද හැකි මේ උන්දලා වඳිනවා අප්පා කවුද ඉන්නේ එකෙක් මිනි මරුවෙක් එකෙක් ස්ත්‍රී දූෂකෙක් අනික පල් හොරෙක් අපිට පේන්නේ නැහැනේ පුතා රෙද්දෙන් වහලා ඒ වගේම තමයි ඔය පොලිසිය යුනිෆෝම් එක අඳහම නේද මාත්‍යා දැන් පෙන්ෂන් වෙන්න ඇති මට ඕකෙන් වැව්වාම අපෝ හරි තේජාන්විත සාමයේ සුරකීමේ මහා සම්පතක් ජාතියේ එහෙම තමයි පේන්නේ මට කියන්නකෝ අත්දැකීමෙන් OIC මහත්තයෙක්ගේ ගෙදරක පින්කමක් තිබ්බොත් OIC මහත්තයෙක්ගේ ගෙදරක පින්කමක් තිබ්බොත් ඒ පින්කමේ OIC මහත්තයාගේ බඩු මොනවද තියෙන්නේ OIC ගේ මොකක්වත් නැහැ ඔක්කොම පොලිස් බල ප්‍රදේශයේ බඩු තියෙන්නේ පොල් තියෙන එකාගෙන් පොල් ගත්තා කෙහෙල් තියෙන එකාගෙන් කෙහෙල් ගත්තා හාල් තියෙන එකාගෙන් හාල් ගත්තා මාළු තියෙන එකාගෙන් මාළු ගත්තා මස් තියෙන එකාගෙන් මස් ගත්තා බිත්තර තියෙන එකාගෙන් බිත්තර හැබැයි දානේ OIC ගේ බඩු ඔක්කොම පිට මේ වාගේ පල් හොරු පුතේ රෙද්දේ හැංගිලා ඉන්නවා හොයන්න බෑ හැබැයි ඔය හැම මිනිහෙක්ම මොහොතක් පාසා පින්නතුනි නිල තල රැකී රක්ෂා රූප ස්වභාවයන් තමන්ගේ ජීවිතයේ ආයු කාලයන් නිමා කරගෙන ඇවිල්ලා හුදකලා වෙන තැනක් තියෙනවා ජරාවේ ස්වභාවය ඒකමයි ජරාවේ ස්වභාවය ඒක ඒ ලෝකේ අපිට අහිමි කරනවා අහිමි කරන්න කලියෙන් ගෙවෙන හැම මොහොතකදීම අලුත් මිනිහෙක් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ පරණ වෙනවා පරණ වෙන්නේ ගත හිත අලුත් වෙන්න ඕනේ හිත නැවුම් එකක් වෙන්න ඕනේ හිත පුණ්‍යවන්ත එකක් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේලා සියලුම ලොකු කුඩා ස්වාමීන් වහන්සේලා හොඳට සිහියේ තියාගන්න විශේෂයෙන් අපි සමාජයේ ඉහළ ස්තරය හොබවන උත්තම කණ්ඩායමක් ගත වෙන හැම මොහොතකදීම පින්වත් චරිතයක් වෙන්න ඕනේ ආදර්ශ සම්පන්න චරිතයක් වෙන්න ඕනේ වැදගත් චරිතයක් වෙන්න ඕනේ ශික්ෂාකාමී චරිතයක් වෙන්න ඕනේ හැම දිනාටම ආදර්ශ සම්පන්න පුණ්‍යවන්ත චරිතයක් තමා තුළ නිර්මාණය කරගත්තොත් ඒ පුජ්‍යලයා අමරණීයයි පුතේ අමරණීයයි හැම වෙලාවෙම බබලනවා ජීවත් වෙලා හිටියත් මරණයෙන් සමුගත්තත් හැම වෙලාවෙම බබලනවා දැන් මම මල් බඳුනක් තියලා වන්දනා කරලා ආවේ පිරිනිවන් පාලා අවුරුදු දහස් ගාණක් මේ මානව ලෝකයේ හිටපු මානවෙක් සරියුත් මුගලන් පරම්පරානුඥාත ආර්ය කුල මහ සංගරුවනේ ආරම්භය කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ සියලු ස්වාමින් වහන්සේලා නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේ කෙනෙක් ගාව ඔබ දන ගහනකොට ඒ ස්වාමින් වහන්සේට පමණක් නෙවෙයි සකල සංඝ පරම්පරාවම නියෝජනය කරමින් තමා වඳින්නේ හිතේ කිලුටක් ඇති කරගන්න එපා ඒ හාමුදුරුවෝ පසු දිනක පසු කාලෙක සමහර විට නොහොඹිනාකමක් කරලා අපි කියමුකෝ සමාජ විරෝධී නීති විරෝධී අශීලාචාර වැඩක් හාමුදුරුවෝ අතින් සිද්ධ කළා කියලා
එදාට සංඝ පරපුර ගැන කලකිරෙන්න එපා. ඔබ වන්දනා කළේ යම් දිනක අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සිට ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දායාද කළ ආර්ය කුල උතුම් මහා සංඝ පරපුරට තම තමන් කරගත්ත දේවල් තම තමන් තමා විඳින්නේ. මගේ තාත්තා කරපු දේ මගේ තාත්තා පාවක් කරලා තියෙනවා නම් ඒක මම විඳින්නේ නෑනේ. ඒක මගේ තාත්තා විඳගන්න. මගේ අම්මා පවක් කරලා තියෙනවා නම් විඳගන්න. මගේ ගුරුවරයා පවක් කරලා තියෙනවා නම් ඒක ගුරුවරයා විඳගන්න. මගේ සහෝදර සහෝදරියෝ පව් කරලා තියෙනවා නම් ඒක ඒ අය විඳි. හැබැයි මම නිකැලල් නම් මම පිරිසිදු නම් මම වැදගත් නම් මම පුණ්‍යවන්ත නම් මට ඒවා හිලව් වෙන්නේ මම මගේ ගමන යනවා. හැබැයි මම වරදක් කළොත් ඒක මට විඳින්න වෙනවා. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමන්ට තමන්ගේ පිහිට හැර වෙන පිහිටක් කොයින්ද? තමන්ට පිහිට පිණිස තමන්මයි. ඒ හින්දා පින්නතුනේ දවසින් දවස මොහොතින් මොහොත මේ ශරණයක් පාසා ගෙවි යන විනාශ වී යන මට සිලුට හුරු බුහුටි ප්‍රියමනාප අපේ ජීවිතෙන් පළක් ගන්න ගෙවි යන්න ඉස්සෙල්ලා වැඩක් ගන්න අලුත් මිනිහෙක් හැටියට ජීවිතය නිර්මාණය කරන්න මහන්සි ගන්න. තව ටිකකින් මැරුණොත් කමක් නැහැ. අතහැරලා මැරෙන්න පුළුවන් එතකොට.